ආයිබෝවන් ඉතින් මේ අද කතා කරන්න යන්නේ දැන් මේ හෙළය සහ වර්තමානය කියන මාතෘකාව සම්බන්ධයෙන්. මොකද මේ අපි දැන් හෙළය ගැන ගොඩක් අය කතා වෙනවනේ සහ මේ වර්තමානයේ යන පවතින රටාවක් තියෙනවනේ මේ අධ්‍යාත්මික කියන ගමන තුල කට්ටියගේ. ඉතින් මං චුට්ටක් අද ඒ ගැන කතා කරන්න බැලුවා. මොකද අනිත් මාතෘකා වලට වඩා ඒක වැදගත් කියලා හිතෙන නිසා. මෙහෙමයි විශේෂයෙන්ම කියන්න කැමති මූලාරම්භය මූලිකවම දැන් කියන්නම් මේක. ගොඩක් අය හිතක ධාරණය කරගන්නවා මේ භාවනාවෙන් යනකොට අර පේන දැනෙන දේවල් එක්ක තමයි යම් යම් ශක්තියින් ලැබෙනකොට මම අහවල් කෙනා. මම නිකුම්බිරා මෑණියෝ. එහෙමත් නැත්නම් මම සුපර්ණිකාව. එහෙමත් නැත්නම් මේ ඔය රාවණා දියසෙන් මම තමයි අනාගතේ දියසෙන්. මම මෙහෙමයි කියන අර මානසිකත්වයන් තුල නිර්මාණය වෙනවා. ඇත්තට මම කියන්න ඕනේ මේ මානසිකත්වයක් තියෙනවා නම් හිතේ කොනක හරි ඔයාලට අනාගතේ ඔයා අහවල් තැන ඉන්නවා කියන මානසිකත්වය දැම්මම අයින් කරන්න වෙනවා. ඒක ඔයාලට තිබ්බත් ඔයා ඒකට රෙකමන්ඩ් ඒ කියන්නේ තේරිලා තිබ්බත් ඔයාලට සබහදහම අනුව ඔයා අර වගේ මතයක් තුළ ඉන්නවා නම් ඔයාට එතනින් ඉවත් වෙන්න වෙනවා. හරිද? ඔය වගේ තියෙනවා මේක තුල යන යම් යම් නීති රාමුවක්. ඒ කියන්නේ අපිට පෙන්නන දේවල්, දැනෙන දේවල් තුල අපිට යන්න වෙන මධ්‍යස්ථ ස්වභාවයක. ඒ කියන්නේ සමත සහ විදර්ශනා පොදුවේ අපිට ලැබෙන ශක්තිය තුල හෝ අපිට අහවල් රාජකාරිය තියෙන මේ වගකීම් පරාසයන් තියෙනවා කියන මේ හැම ශේෂ්ත්‍රයක් තුලම අපේ මේ දෛනික ජීවිතය තුල එන ඕනම දෙයක්. හරිද? ඒ හැම දෙයකම යන්න තියෙන මධ්‍යස්ථව. කට්ටිය භාවනාව තුළින් හෝ එක්ක යම් කිසි කෙනෙක් කිව්ව විදිහට හෝ තමන්ට යම් කිසි දෙයක් දැනුණ විදිහට හෝ තමන්ගේ යම් යම් ක්‍රියාවන් පණිවිඩ ආදී ප්‍රකාරව එනවා ඔළුවට අර ඒකත් එක්ක වෙන මායාත්මක සිතුවිල්ලක් තියෙනවා ඔයාගේ සමස්තයම කඩවට්ටන්න. හරිද? අන්න ඒක තුලින් මිදෙන්න ඕනේ. ඔයාට අහවල් කෙනා, අහවල් නාග කුමාරිකාවය, ඔයා නාග ලෝකයේ ස්ත්‍රියක්, ඔයා මේ රාක්ෂ පෙළපතේ රාවණා පුත්තු, රාවණා දුවලා. හරිද? ඔය කතාව සම්පූර්ණයෙන්ම අයින් කරන්න ඕනේ. ඔයා සාමාන්‍ය මේ ලංකා දීපේ පොළවේ පය ගහලා ඉන්න ඔයාගේ වර්තමාන නම සහිතව ඔයා ඒ ඉන්න පුද්ගලයා. හරිද? ඔයාට අතීතයේ තියෙන අහවල් චරිත නිරූපණය වර්තමානයට වැදගත් වෙන්නේ නැහැ මේ යන ගමනේදී. හරිද? මේ වර්තමානයේ ඉන්න වර්තමාන පුද්ගලයා තමයි වැදගත් වෙන්නේ. ඔහුට තියෙන ශක්තිය තමයි ඔහුට තියෙන වගකීම් පරාසයට වැදගත් වෙන්නේ. ඔය අතීතයේ අහවල් චරිතයේ මොන චරිතයේ රඟපෑවත් චරිතය තුළ හිටියත් වර්තමානයේ හිස් පුද්ගලයෙක් නම් අන්න ඒකෙදි ඔයා හිතන් වෙනවා මොකද්ද මම කරන්නේ මේ චරිතය තුළ ඉඳලා. හරිද? එතකොට එකම චරිතයට අවස්ථා 4ක් තියෙනවා. ඒ කියන්නේ පුද්ගලයන් 4 දෙනෙක් නිර්මාණය වෙනවා. එතකොට ඒ චරිතය තුළ ඔයා අපි ඒ 4 තුළ නිර්මාණය වෙන හොඳම කෙනාට කියන්නේ ගුණ යහපත්කම ප්‍රතිපත්තිවරක ඒ කියන්නේ ප්‍රතිපත්තිගරුක බව ධර්ම අවබෝධය එතකොට ඔයා කොච්චර මිනිසුන් වෙනුවෙන් කරලා තියනවද සේවයක් එතකොට ඔයාගේ අර ස්වභාවයේ නිරීක්ෂණයක් සබාධම විසින් සිද්ධ කරනවා ඒ 4 දෙනාගෙන් සුදුසුම පුද්ගලයාට තමයි වගකීම පවරන්නේ ඔයා ඉහළ ඔයා රාවණාගේ පුතෙක් වුණත් අතීතයේ දුවෙක් වුණත් ඔයාට මොන විදිහට ඔයා හිටියත් ඔයාගේ අධ්‍යාත්මිකව තියෙනා වූ ශක්තිය ඔයාගේ වගකීම තුල වඳරන්නා වූ මෙහෙය එතකොට ඔයා කොයි ආකාරයේද මේ ශක්තියින් වලින් කටයුතු කරේ මොන වගේ සිතුවිලිද ඔයා මෙහෙව්වේ ඔය ආදී ගොඩාක් කාරණා මෙහිදී බැලෙනවා. ඉතින් ওই වගේ දේවල් ඔයාලා කල්පනා කරන්න ඕනේ. ඒ වගේම නිතරම පොළවේ පය ගහලා ඉන්න මිනිස්සෙක් විදිහට නිර්මාණය වෙන්න ඕනේ. හරිද? එතකොට ඒ වගේම ඔයාලට යම්කිසි හැකියාවක් තියෙනවා කියමුකෝ. ඒක කාටවත් හානියක් කරන්න හෝ එහෙම නැත්නම් තමන්ගේ හැකියාවක් පෙන්වන්න හෝ සමාජයේ ඉදිරියේ ඒක යොදා ගන්න නරකයි. හරිද? එතකොටත් අපේ ශක්තියින් හීන වෙනවා. මොකද ඒ වගේ තැනකට අපිව හදනවා. හරිද? අපිව විවේචනය වෙන්න පුළුවන්, හැල්ලු වෙන්න පුළුවන්. අපි එහිදී මොකද්ද කරන්න කියන පරීක්ෂණයක් සිද්ධ වෙනවා. එතකොට අපි ඒකෙදී අපිට මොන බාධාවත් මොන අපහාස ප්‍රශ්න ගැටලු ආවත් ඔයාගේ මෙහෙය සිද්ධ වෙන්න අවශ්‍ය කෙනාට සිද්ධ කරලා ඔයා නිහඬව ඉන්න වෙනවා. හරිද? ඒ තුල දරා ගැනීම තමයි ඔය
අපි ක්‍රමයෙන් පුරුදු වෙන්නේ. එතකොට ඔය එකක් මම කියන්නේ අනිත් කාරණේ තමයි අපිට අපේ ශේෂ්ත්‍රයන් තියෙනවා. ඒ කියන්නේ දැන් අධ්‍යාත්මිකව යන නිහඬ කණ්ඩායමක් ඉන්නවා. එයාලා ගොඩක් වෙලාවට නිහඬව යන්නේ එයාගෙන් වෙන්න තියෙන මෙහෙයත් එක්ක උන්ට එන සතුරු ප්‍රශ්න ගැටලු වැඩි. තව පිරිසක් ඉන්නවා සමාජමය භූමිකාවේ විවිධ ශේෂ්ත්‍ර නිරූපණය කරන. අන්න ඔය කට්ටිය දැන් මේ වර්තමානයේ තමන්ගේ පරාසය තුළ තමන්ට හැකි සීමාව තුළ කටයුතු කිරීම වැදගත්. එතකොට මට දැන් මේ අවස්ථාවේ කියන්න නොහැකි ප්‍රධාන 8 දෙනෙක් සහ ඉන් 4 8 12 කියලා ওই විදියට ප්‍රධාන අය මේ අධ්‍යාත්මික කියන කණ්ඩායම තුල බෙදෙනවා. ඊට අමතරව තමයි අපේ ශේෂ්ත්‍රයන් තුල පිරිස් මුණ ගැහෙන්නේ මේ හෙළය තුල ක්‍රියාත්මක වෙන. එතකොට කවදාකවත් දේශපාලනය කියන දේ තුල මේ හෙළයේ තියෙන භූමිකාවෙන් ඉස්මතු වෙන්නේ නැහැ. එයාලා කරන්නේ නිහඬ කාර්යයක්. අපි මේ ඊට පස්සේ එන දල සැලැස්මට රට තුල ක්‍රියාත්මක ව්‍යුහයට ශක්තියින් වලින් ශ්‍රමයෙන් එයාදී සියල්ලකෙන්ම අපෙන් විය යුතු සේවයක් සිද්ධ කරනවා. ඒ කියන්නේ මෙහෙයවීමක් සිද්ධ කරනවා නිහඬවම ශක්තියින් පරාසෝත්සේ. අනිත් කාරණේ තමයි තව කියන්න අවශ්‍යයි. දැන් අපි හිතමු මම යම්කිසි පණිවිඩ ප්‍රකාරව කටයුතු කරනවා. හරි. මම සිරිපාදේ ගිහින් යම්කිසි කටයුත්තක් කරා කියමු. එහෙම නැත්නම් වෙනත් රුවන්වැලි සෑය වේවා. එහෙම නැත්නම් වෙනත් භූමියක හරිද මම ගිහින් කටයුත්තක් කරනවා. එතකොට එම කටයුත්තේදී අපි හිතමු ගිහින් කරා කියලා යාපනයේ යම්කිසි තැනක යම්කිසි කටයුත්තක්. හැබැයි ඒ කටයුත්ත තුළදී මම විතරක් නෙමෙයි එහිදී මූලික වෙන්නේ. මමත් එක්ක ඒ සමානවම තව 4ක් හෝ කිහිපයක් ඉන්න පුළුවන්. හරිද? අර මමත්වය මත හිතනවා මම තමයි මේක තුල හැමදේම කරේ මෙහෙමයි කියන එකක් තමන්ගේ අර ඔළුව ගොඩනගෙන්න පුළුවන්. නමුත් නැහැ ඔයාගේ පිටිපස්සෙන් ඉන්නවා තව පිරිසක්. එයාලා තමයි ඔයාගේ ආරක්ෂාව බලන්නේ. එතකොට ඒ කියන්නේ ඔයා නොදැනුවත් හෝ එයාලා නොදැනුවත් හෝ ඔයාගේ ක්‍රියාවට එයාලගේ මනස ශක්තිය යෙදවෙනවා. හරිද? ඒව හොඳට අධ්‍යයනය කරන්න ඕනේ පණිවිඩයක් එක්ක ගනුදෙනු කරන්න කලින්. සුදුසු කාලයේද මට මෙතන ආරක්ෂාවක් තියනවද වර්තමානයේ ස්වභාවය කොහොමද? මේ ওই දේවල් ගොඩාක් තියෙනවා අපිට පණිවිඩයක් එක්ක කටයුතු කරන්නත් කලින් හොයලා බලන්න. හරිද? මොකද ඒක පණිවිඩයක් ආවා කියලා ගිහින් ගිනි මැල ගහන්නවත් ගිහින් පූජා තියන්නවත් කට්ටිය ඒක රාශී වෙන්නවත් ওই දේවල් සුදුසු නැහැ. මොකද මේ කාලේ තියෙන තුල හොඳ පුද්ගලයන් අඳුර විසින් විනාශ කරන්න නිර්මාණය වෙන අවස්ථා වැඩි. ඒ කියන්නේ සතුරු බලපෑම් මත එන පණිවිඩ තියෙනවා. එතකොට විශේෂයෙන්ම අපි හිතන්න ඕනේ අපේ යම් කිසි මෙහෙයක් තියනවා නම් අපිට එතනට යන සැලැස්සෙන්න ඕනේ. එහෙම නැත්නම් කරන්න අවශ්‍ය වෙනත් විකල්පයක් තියෙන්න ඕනේ. අන්න ඔය ආදී විදිහට තියෙනවා. දැන් අපි කියනවා සුදුසු කාලයේදී හැමෝම ඒක රාශි වෙනවා අදාළ ස්ථාන වලට මෙහෙමයි ඔහොම කියනවා. හරිද? මම ඒක පිළිගන්නේ නැහැ. මොකද අධ්‍යාත්මිකයේ කියන කට්ටිය බොහෝමයක් සංගවිලා කටයුතු කරන්න නිහඬව සේවයක් කරන්න ඉන්න පිරිස් කාණ්ඩ ඉන්නේ. එතකොට සංගවිලා කියන එක වෙනම අරුතයක්. ඒක මෙතෙන්දී වැරදිට පාවිච්චි කරන්න එපා. එතකොට ඒකෙදී අපිට සමහරක් විට අපිට භෞතිකව යන්න පුළුවන් අපිට නැත්තම් මේ සූක්ෂමව යන්න පුළුවන්. එහෙම නැත්තම් අපිට මේ වෙන් වශයෙන් ගිහින් ඒ කටයුත්ත කරලා ඒ අදාළ සේවය ඒ වගකීම් පරාසය තුළ එතන අසුන්ගෙන ඒ කටයුතු කරලා එන්න පුළුවන්. 8 දෙනා මම හිතන්නේ නැහැ හැමෝම එකතු වෙනවයි කියලා එකම ස්ථානේ. මොකද සතුරා ඉන්න තැනදී හානියක් වෙන්න සතුරා බලන් ඉන්නේ කොයිම විදිහකින් හෝ හානිය සිද්ධ කරන්න. ඒක නිසා මම ගොඩක් දුරට කියනවා අනාරක්ෂිත එකතු වීම වලට සම්බන්ධ වෙන්න එපා. හොඳින්ම කල්පනා කරලා වැදගත් විදිහේ Tamanට එන පණිවිඩය අනුව කටයුතු කරන්න. Taman දුර්වලයි කියලා හිතෙනවා නම් තව ශක්තිමත් වෙන්න. මොකද අපිට තව කාලය තියෙන 2027 කාලරාමු වෙනසක් සිද්ධ වෙනවා. එතකොට ඒකෙදි ගොඩක් හානි සිද්ධ වෙනවා. මොකද ඒ කාලරාමු වෙනස ගැන කවුරු කොහොම කිව්වත් මොකද ඒ ශේෂ්ත්‍රයත් එක්ක කටයුතු කරන පිරිස් ඉන්නවනේ. හරිද? එතකොට අනිත් අය කතා දෙන්නේ අදාළ වෙන්නේ නැහැ. මම කියන්නේ මම ඒක තුල වැඩ කරනවා මම ඒක ඔක්කොම සමස්තයම දන්නවා කියලා. නමුත් හොඳට බැලුවොත් ඒක ඔයාලට පැහැදිලි වෙයි මේක යන ප්‍රොසීඩියර් මේක යන සැලැස්මක් තියෙනවා කියන එක. හරිද? එතකොට මේ යන්නේ ක්‍රමයෙන් මේ හානිදායක කාලයට. මොකද හැම දෙයකටම මේ මැජික් වගේ හැම දෙයක්ම කරන්න බෑනේ. ඉතින් විද්‍යාවක් නෙමෙයි මේක හැම දෙයකම
ක්‍රියාත්මක වෙන විදිහක් තියෙනවා. ඒ විදිහට තමයි මේ හැමදේම සිද්ධ වෙන්නේ. ගොඩක් වෙලාවට නැවත වසංගත කාලයක් උදව් වෙන්න පුළුවන්. ඒකිනුත් ජනගහන පාලනයක් වෙන්න පුළුවන්. මොකද මේ ජනගහන පාලනය කියන එක මේක සාමාන්‍ය දෙයක්. මොකද පෙරත් මෙහෙම පාලනය වෙලා තියෙනවා. මොකද ඒක වෙනම කතාවක්. ඉතින් මේ ඕනවට වඩා දැන් අපි ඒ පැත්තේ යන්න ඕනේ නැහැනේ. මම කතා කරන් ආවේ වෙනම මාතෘකාවක්. ඉතින් මේ අපි ලෝකයේ මේ වර්තමානයේ වෙන ස්වභාවය අධ්‍යයනය කරගෙන ඒකට අවශ්‍ය අපේ අර ගම් මට්ටමින් නගර ඒ කියන්නේ මේ ප්‍රදේශ විදිහට අපි දැන් අවශ්‍ය වෙන්නේ ඒකට මූණ දෙන්න අවශ්‍ය ක්‍රමය සැලසුම් කිරීම මිස දේශපාලනය වෙනස් කිරීමවත් මේ වෙන ක්‍රමවේදයන් වෙනස් කරන්නවත් ගහමරා ගන්නවත් කලකෝලාහල ඇති කරගන්නවත් එහෙම නෙමෙයි. ක්‍රමයෙන් මේ දේශපාලනය මිනිසුන්ගෙන් දුරස් වෙනා ඒකමතික වෙන යම්කිසි පාලන ව්‍යුහයකට පොදුවේ එකතු වෙලා කටයුතු කරන කාලයක් එයි. එතකොට ඒ කාලේට එන නායකයාත් ඒ කියන්නේ ඒ කාලේටත් යම්කිසි මත විවරණයකින් හෝ එන නායකයාට ඒ ආධ්‍යාත්මික කණ්ඩායම් තුලින් එන ශක්තියක් යම්කිසි උත්තේජනයක් සිද්ධ කරනවා. මේ ප්‍රදේශ මට්ටමින් ඉන්න ශක්තියින් සහිත අයත් මේ හැමෝම එකතු වෙලා ඒ ප්‍රදේශ ආලෝකමත් කරලා ඒ ප්‍රදේශය තුල වෙන්න අවශ්‍ය ආගමික සමාජමය පෙරළිය සිද්ධ කරන්න කටයුතු කරන්න ඕන. මේක මේ අර කෙනෙක්ව අපි දේශපාලනය තුලින් වසවලා තියලා ඒක මේ අපි ගිහින් ඇමති මණ්ඩලවල අසුන්ගෙන එහෙම කතාවක් නැහැ. හරිද? අපිට තියෙන්නේ ප්‍රදේශ මට්ටමින් ආලෝකයක් නිර්මාණය කරගෙන හැම පැත්තකම ශාස්ත්‍රයක් තුලම තියෙනා වූ ඒ හැකියාවල් ඒ කියන්නේ සංරැකියා කුෂිකර්මයේ වේවා මේ හැම පැත්තකින්ම ගම් මට්ටමින් දියුණුවක් කරා ගෙනීම. ඉතින් ඕක පොඩ්ඩක් තේරුම් ගන්න ඕනේ. ඒක නොතේරෙන අය ඉන්නවා නම් ඒ හැමෝම තේරෙන අයත් එක්ක එකතු වෙලා ඒ කටයුතු කරන්න ඕනේ. මමත් සූදානම් මේකට. හැබැයි මට කාලයක් නැහැ. මම ජනවාරි වගේ වෙනකොට මම පොඩ්ඩක් නිහඬ වෙනවා. මොකද මේ අලුතෙන් කට්ටිය ඉන්නවා. යාලටත් ඉඩ දෙන්න ඕනේ. සමහරකට මට වඩා හොඳයි ඉන්න පුළුවන් ක්‍රමෙන්. ඉතින් අපි ඕන වෙලාවක මම කියන්නේ මම ලොකුවට දෙයක් දන්න කෙනෙක් කියලා. නමුත් මගේ දන්න මට්ටමින් මම කතා කරන්න උදව් කරන්න කැමති. නමුත් ගොඩක් වෙලාවට දුරකථන වලින් පවා මම ඉවත් වෙන්න ඉඩ තියෙනවා. ඒක කාටවත් බය නෙවෙයි. මගේම තියෙන අවශ්‍යතාවයක් මත මගේම තියෙන යම් කිසි අවශ්‍යතාවයක් මත තමයි මම ඉවත් වෙන්නේ. හැබැයි මේ ඒක හිතනවා මගේ යහපතට කියලා. ඉතින් මගේ වියතු සේවයක් එතෙන්දි සිද්ධ වෙනවා ඒ නිහඬ කාලය තුල. ඉතින් මේ එතකොට ඉන්න අයට ඉඩ දීලා මම ඉවත් වෙනවා. දුරකථන මාර්ගයෙන්වත් මම සම්බන්ධ වෙන්නේ නැති වෙයි. ළඟම එක්කෙනෙක් දෙන්නෙක් කැරෙන්න. ඉතින් ඒක වෙනම කතාවක්. ඒක අපි බලමු. මම කියන්නේ අපි හැමෝම අර දැන් එකතු වෙලා අනිත් අය ශක්ති සම්පන්න වෙලා තමන්ගේ හරියට වගකීම දැනගෙන අනිත් අයගේ වගකීමට ඔළුව දාන්න යන්නේ නැතුව අනික මොකද්ද මේ මුහුණු පොතේ දාන්නේ අරකයි මේකයි කී හොයන දේවල් වඩන්න අතර කළා තමන්ගේ තියෙන සමාජ මෙහෙවර කරගෙන තමන්ගේ වියතු දෙයක් දැනුමක් තියෙනවා නම් ඒක සමාජගත කරලා මිනිස්සෙට නිවැරදි මාර්ගයක් පෙන්නලා අරයගේ නේත්‍රා ශක්තිය මෙයාගේ නේත්‍රා ශක්තිය ওই දේවල් අදාළ නැහැ කාටවත්. වැදගත්ම දේ තමයි යන ක්‍රමය සහ තමන්ගෙන් විය යුතු සේවය. හරිද? ඊට හැරෙන්න අහවල් දේ මේකයි අරකයි මේකයි කී රටේම නැති දේවල් අනුන්ගේ දේවල් විකාර හොයන එක නෙමෙයි. හරිද? මම කියන්නේ ඉතින් හරි මම හරි කියලා හිතන දේ සමහරවිට ඒක ඔයාලට ගැටලුවක් වෙන්න පුළුවන් මෙහෙමයි කියලා. ඉතින් මම කිසිම ආවේගයකින් නෙමෙයි කතා කරන්නේ. ඉතින් හරි හිතයිශීව මම ඔයාලත් එක්ක කතා කරන්නේ. හරි එහෙනම් මේ ඔයාලගේ අදහස් දැක්වීම බලාපොරොත්තු වෙනවා. අනිත් කාරණේ තමයි මම කියන්න කැමති මම දකින ගොඩක් හොඳ පෝස්ට් යනවා අලුත් අයගේ කාලයක් හිටපු අයගේ. ඉතින් ඇත්තටම ඒවා ගොඩක් හොඳයි. මට ඒවට හරියට ලයික් එකක් තමයි මම දාගෙන යන්නේ ගොඩක් දුරට තියෙන කාර්ය බහුල බවත් එක්ක. ඉතින් අර ගොඩක්ම ඒවා කියවනවා. හැබැයි මට දීර්ඝ අදහස් පළ කිරීම කරන්න නොහැකි වෙනවා. ඒකට මට සමා වෙන්න ඕනේ. මේ මගේ අදහස් පළ කරන අය අතර තියෙන ඒ ලිපි මම කියවනවා. ඉතින් ඇත්තටම සතුටුයි ඒ වගේ අය දැන් ඉන්නවා. ඒ අයට සමාජයේ ඉඩක් දෙන්න ඕනේ. මුහුණුවරක් එයාලට ගොඩනගා ගන්න දෙන්න ඕනේ. ඉතින් මේ මාත් අවුරුදු 5ක් ආපු එක්කෙනෙක්. මම දන්නවා එයාලගේ දැන් හදවතේ තියෙන ඒ ගෞරවය ආදරය මොන තරම්ද කියන එකත්. ඉතින් ඒ දේවල් වලට ගරු කරනවා. ඉතින් ඔයාලට හොඳ ගමනක් යන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ මගෙන් විය යුතු සේවයක් තියෙනවා නම් ඔයාලට මගෙන් වෙයි. හරි එහෙනම් ස්තුතියි. තෙරුවන් සරණයි.